YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී හරියට මේකේ settings ටික හැදුවේ නැත්නම් මිනිස්සු අතරට යන්නේ නැහැ තමයි. ඉතින් views දෙන්නේ නැහැ. මොකද හරියට settings ටික හදලා පොඩ්ඩක් කාලය අරන් text ටිකක් දීලි වෙලා වීඩියෝ එකකට අප්ලෝඩ් කරේ නැත්නම් ඉතින් views දෙන්නේ නැහැ තමයි. ඉතින් අද වීඩියෝ එකෙන් බලමු කොහොමද YouTube වීඩියෝ එකක් නිවැරදිව YouTube එකට අප්ලෝඩ් කරද්දී මේකේ settings ටික හරියට fill කරන්න කියලා. ඉතින් A to Z smartphone එක විතරක් පාවිච්චි කරලා වැඩේකට දාගන්න හැටි ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා. ඒ නැති වැඩි කතා කරලා ඉන්න දෙයක් නැහැ. දැන් ඔය පහළ තියෙන like button press කරලා දැම්ම දාන්න like එකක් එනනම් තාත් කතා නොකර අපි යන් වීඩියෝ එකට. ඉතින් ඔන්න අද සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා අපේ හේෂාන් ටෙක් ඇකඩමි channel එකෙන් ගෙන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් ඔන්න දැන් එනම් අපි බලමු වැඩේ කොහොමද කරන්න කියලා. ඉතින් මේකට වට මම කියන්නේ ස්මාර්ට්ෆෝන් එක විතරක් හොඳට ප්‍රමාණවත් කියලා. මුලින්ම එහෙනම් දැන් ඔයා පටන් ගන්න. දැන් ඔයා YouTube එකට අප්ලෝඩ් කරන්න යන වීඩියෝ එක ගන්න ෆෝන් එකේ. හරිද? හිතන්න ඔයා ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න නැත්නම් ලොං වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න. මේ දෙකම ගත්තාම එකම විදිහට තමයි ඔයාලට වැඩේ කරගන්න තියෙන්නේ. ඉතින් මම වැඩිපුර ලොං කන්ටෙන්ට් YouTube එකට අප්ලෝඩ් කරන හින්දා මාත් ලොං වීඩියෝ එකක් සිලෙක්ට් කරගන්න. හරිද? ඉතින් ෂෝට් වීඩියෝ එකක් සිලෙක්ට් කරගත්තත් මේ වගේම තමයි. ලොං වීඩියෝ එකක් සිලෙක්ට් කරගත්තත් මේ වගේම තමයි. ඔයා ෂෝට් වීඩියෝ එකක් දානවා නම් විනාඩි 3ට අඩුවෙන් වෙන්න ඕන. ඔයා ලොන් කන්ටෙන්ට් එකක් දානවා නම් සාමාන්‍ය විනාඩි 8 පයින්න දිනනවා නම් හොඳයි. ඉතින් ඔයාට වැඩිපුර ඇඩ්වර්ටයිස්මන්ට් ටිකක් ප්ලේ කරගන්න පුළුවන්. මොනිටයිසේෂන් වලින් earn කරනවා නම් අනිවාර්යෙන් විනාඩි 8ට වඩා වීඩියෝ එක තියෙන්න ඕන. ලොන් කන්ටෙන්ට් එකක් කරනවා නම්. හරි. ඉතින් දැන් වීඩියෝ එක ගත්තා නම් දැන් අපි බලමු කොහොමද මේක අප්ලෝඩ් කරන්න කියලා. හරිම settings ටිකට. මුලින්ම ඔයාගේ ෆෝන් එක අරන් මේකේ YouTube app එක open කරගන්න. ඉතින් open කරගත්තට පස්සේ පහළ තියෙන මේ plus icon එක හරියට මැද තියෙන්නේ. මෙන්න මේකේ පාරක් click කරන්න. ඊට පස්සේ ඔයාගේ අහනවා post එකක්ද live එකක් යන්නද නැත්නම් short video එකක්ද එහෙමත් නැත්නම් long video එකක්ද. video කියන එක click කරන්න. දැන් මම long video එකක් දාන ඉඳලා. ඔයා කලින් select කරපුවා තියෙනවා නම් මෙතන පෙන්නයි. නැත්නම් මෙතනින් select more media ගියාට පස්සේ ඔයාට ඔයාගේ gallery එක open වෙනවා. මෙතනින් ඔයා කැමති video එකක් ඔයාට මෙතනින් select කරගන්න පුළුවන්. short video එකක් වුණත් එහෙමයි. මම දැන් මෙතන තියෙන පළවෙනි එක දාන්න යන්නේ. ඉතින් අන්නේ click කරාට පස්සේ ඔයාට පේන ඇති මෙතනින් video එක බලා ගන්න පුළුවන්. ඒක තමයි පහලින් next කියලා button එකක් තියෙනවා. මෙන්න මේක click කරා නම් ඊළඟට ඔයාට එනවා මෙන්න මේ වගේ තැනක්. මෙතන මේ plus icon එකක් එක පොඩි picture එකක් තියෙන. මෙන්න මේක click කරාට පස්සේ ඔයාගේ video එකට කැමති photo එකක් ඔයාට upload කරන්න පුළුවන්. ඒ කියන්නේ YouTube එකට ඇදින් පේන්නේ අන්න ඒක. thumbnail එක කියන්නේ මෙන්න මේකට. ඉතින් අන්න ඒක select කරලා මෙතනින් select button එක දෙන්න. ඔන්න thumbnail එක add වුණා. ඊට පස්සේ ඔයාට එන දේ තමයි ඔයාගේ video එකට ඔන්න thumbnail එක add වෙලා තියෙන පළවෙනිම දේ ටයිටල් එකක් දාන්න වීඩියෝ එකට මාතෘකාවක්. ඉතින් ඔයාට වීඩියෝ එකට දෙන්න ඕන කියලා හිතන වීඩියෝ එක දකිද්දි viewers-ලා මෙන්න මේ ටයිටල් එකෙන් දැක්කනම් හොඳයි කියලා හිතන ටයිටල් එකක් මෙතනට ඇතුළත් කරගන්න ඕන. ඉතින් මම දානවා ඩුබායි යන්න මගේ ටෙක් බෑග් එක හදාගත්තේ මෙහෙමයි කියලා. ඉතින් අන්න ඒ වීඩියෝ එක දාන්නේ. ඊට පස්සේ ඔන්න තවත් දේවල් ටිකක් තියෙනවා මම ඔයාලට පෙන්නන්න. මෙන්න මේ සේරම දේවල් ටික ඔයා වීඩියෝ එක දෙද්දි වීඩියෝ එක අප්ලෝඩ් කරද්දි ෆිල් කරන්න ඕන. පළවෙනිටම ඔයාලට පේන ඇති publish now ඊට unlisted private කියලා තියෙනවා. මොකද්ද මේ? ඉතින් ඔන්න තවත් දෙයක්. ඉතින් ගොඩක් කට්ටිය තවත් මගෙන් අහලා තිබ්බ දෙයක් තමයි කොහොමද මේ වීඩියෝ එකක් ටයිම් එකකට හරියටම දාන්නේ. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් මගේ හේෂාන් vlog channel එකේ වීඩියෝස් හැමදාම 7යි කාලට දාන්නේ. කොහොමද මේ 7යි කාලට දාන්නේ? එතකොට අපිට කැමති දවසක කැමති වෙලාවකට කොහොමද වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්නේ? ඔන්න ඔය දේ තමයි දැන් කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ අපි කැමති දවසක කැමති ටයිම් එකකට වීඩියෝ එක වැටෙන්න වීඩියෝ එකක් ෂෙඩියුල් කරන්න මෙන්න මෙතනින්. දැන් මම ඔයාලට කියලා දෙන්නම් ඒක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේකේදී වාට ඔප්ෂන් තුනක්ම තියෙනවානේ. ප්‍රයිවට් දාන්නත් පුළුවන් වීඩියෝ එක නැත්නම් වාට ෂෙඩියුල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් පබ්ලික්. පබ්ලික් දුන්නොත් මේ වෙලේම just now මේ වීඩියෝ එක පබ්ලික් කරනවා. ඒතර හැමෝටම මේ වෙලාවෙ ඉඳන් බලන්න පුළුවන්. ඒතකොට ඔයා ප්‍රයිවට් දැම්මොත් එහෙම ඒ වීඩියෝ එක ඔයාට විතරයි බලන්න පුළුවන්. ඔයාට මේ ප්‍රයිවට් දාන එකේ තියෙන වැදගත්කමක් කියලා දෙන්නම්කෝ. කවුරු හරි ස්පොන්සර්ෂිප් එකක් හරි නැත්නම් ඔයා මොකක් හරි කන්ටෙන්ට් එකක් මොකක් හරි දෙයක් කරනවා කියන්නකෝ. මේ වීඩියෝ එක දාන්න කලින් යම්කිසි එක පුද්ගලයෙක්ට විතරක් බලන්න නැත්නම් දෙන්නේ තුන් දෙනෙක්ට විතරක්. ඔයා කැමති කාටට විතරක් බලන්න වීඩියෝ එක එවන්න ඕන නම් ඔයාට කරන්න තියෙන වීඩියෝ එක අප්ලෝඩ් කරන වැඩ ඔක්කොම ඉවර කරලා ප්‍රයිවට් දාන්න. දාලා මේ වීඩියෝ එක ෂෙයා කරලා යවනවා නේද link එක. එතකොට ඒ කට්ටියට විතරයි වීඩියෝ එක බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මේ වීඩියෝ එක ඕකේ නම් ඔයාට පුළුවන් date එකකට time එකකට schedule කරලා ඉවරලා වීඩියෝ එක publish කරන්න. එහෙම නැත්නම් public එක දීලා ඉවරලා just now ඔයාට පුළුවන් වීඩියෝ එක public කරලා දාන්න. ඉතින් ඔන්න option තුන ගොඩක් අය දන්නේ නැති හින්දා මගෙන් අහලා තිබ්බා ඔන්න මම කියලා දුන්නා. ඉතින් public කියන එකේම ටික් එක තියදී schedule button එක click කරා නම් ඔන්න දැන් ඔයාලට පේනදී මෙතන තියෙනවා time and date පටියක්. මෙතනින් ඔයාලට වීඩියෝ එක වැටෙන්න ඕන දිනයයි time එකයි select කරන්නයි තියෙන්නේ. හරිම ලේසි. ඉතින් මේක select කරා නම් ඊට පස්සේ select කරලා okay දුන්නාට පස්සේ මේ වීඩියෝ එක ඒ දිනේට ඒ time එකට වැටෙන්න schedule වෙනවා. AM PM select කරලා මෙතන යටින් okay දෙන්න. හරි. ඉතින් ඔන්න ඊළඟට ඔයාලට තියෙන්නේ audience එක select කරන්න. audience එක select කරාට පස්සේ මෙතනින් ඔයා අනිවාර්යෙන් no it's not made for kids කියන එකට ටික් එක දාලා මේකෙත් මේ යට එකට අනිවාර්යෙන් ටික් එක දාන්න. හරි. ඊළඟට තියෙන අපේ list එකේ description එක. ඉතින් මේ description එක add කරද්දී අනිවාර්යෙන් ඔයා description එක WhatsApp එකේ වගේ copy paste කරලා තියාගන්න. මේ මම දැන් add කරගත්තේ. එතකොට lazy හැම වීඩියෝ එකකටම දාන්න සාරාංශයත් එක්ක මේක title පොඩි පොඩි දේවල් ටික links ටික මාරු කරන්න
වාගේ බේසික් ඩිස්ක්‍රිප්ෂන් එක හදලා තියාගන්න. ඒතර වැඩේ කරගෙන යන්න පහසුයි. හරිද? ඉතින් මාත් ඔන්න ඩිස්ක්‍රිප්ෂන් එකක් දාගත්තා. මතක් කළා මේ අවසානට දාලා තිනවා වගේ පොඩි හැෂ්ටැග් ටිකක් එක්ක වීඩියෝ එකට අදාළ දේවල් ටිකක් දෙන්න. ඉතින් මාත් හැෂ්ටැග්ස් ටිකක් දුන්නා. ඊට පස්සේ තියෙනවා ලොකේෂන්. ඔන්න අපේ ඊළඟ ලිස්ට් එකේ ලොකේෂන් එක. ඉතින් වීඩියෝ එක රෙකෝඩ් කරපු ලොකේෂන් එක මෙතන සිලෙක්ට් කරන්න. දැන් මම ශ්‍රී ලංකාවේනේ. ශ්‍රී ලංකාව සිලෙක්ට් කරා. ඊට පස්සේ ඔයාට එනවා මෙතන මේ paid for promotion brands කියලා තියෙන. මේකෙන් ඔයා අනිවාර්යෙන් no දාන්න. මේක ප්‍රොමෝෂන් එකක්වත් paid කරපු එකක්වත් නෙමෙයිනේ. ඊට පස්සේ ඔයාගෙන් අහනවා community කියන එක. මෙන්න මේකට ගියාට පස්සේ ඔයාට collaborate කරනවා නම් collaborate එකට cover add කරන්න පුළුවන්. ඊට පස්සේ පහලින් දෙවෙනියට තියෙන්නේ comments කියලා. මෙන්න මේකට ගියාට පස්සේ වීඩියෝ එකේ comments on කරනවද off කරනවද filter කරනවද කියලා මෙතනින් select කරන්න පුළුවන්. හරි. ඔන්න අපේ list එක අවසාන එක. මෙතනින් ඔයාලට පේනවා ඇති alert content එකක්ද කියලා අහනවා. මෙතනින් no කියන එක දෙන්න. මේක alert content එකක් නෙමෙයි හිම. ඊට පස්සේ ඔන්න වැදගත්ම දේ ad tags. මෙන්න මේක ඔයා අනිවාර්යයෙන්ම දෙන්න ඕන එකක්. හරිද? ඉතින් මෙන්න මේකට කම්මැලි වෙන්න එපා. හරි. ඉතින් ඔන්න වැදගත්ම දේ. දැන් හොඳ තැනකට අවිල්ලා තිනවා. tags. මොනවාද මේ tags? ඉතින් මේ tags අනිවාර්යෙන් ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී දෙන්න ඕන. ඉතින් මේ tags වලින් වෙන දේ තමයි ඔයා හිතන්න ඔයා වීඩියෝ එක අප්ලෝඩ් කරද්දී වීඩියෝ එකට දැන් හිතන්න වීඩියෝ එකේ තියෙන content එකේ මොකක් හරි කාර් එකක් ගැන ඔයා වීඩියෝ දාන්න කියලා. ඔයාට පුළුවන් මේ tags වලට කාර් එක ගැන search වෙන ඒවා. ඒ කියන්නේ වීඩියෝ එක කට්ටියක් search කරලා බලයි. මෙන්න මේක search කරද්දී මගේ වීඩියෝ එක ආව නම් හොඳයි වගේ හිතන දේවල් ටිකක් මෙන්න මේ tags එකට keywords විදිහට දෙන්න ඕන. ඉතින් අපි නම් දැන් tags ටිකක් මේකට දෙමු. මේකට කම්මැලි වෙන්න එපා. ගොඩක් අය මේකට කම්මැලි. මේකට අපිට words 500ක් වෙනකන් tags දෙන්න පුළුවන්. ඒ කියන්නේ words වල එකතුව 500කට අඩුවෙන් ඔයාලට tags දෙන්න පුළුවන්. අපි දැන් එනම් මේ වීඩියෝට අදාළව tags ටිකක් මේකට දෙමු. මම දැන් එකක් වට උදාහරණයක් විතර පෙන්නන්නම්. වීඩියෝ එකට අදාළ දෙයක් තමයි මෙතනට අනිවාර්යෙන් දෙන්න ඕන. හිතන්නකෝ දැන් මගේ tech bag එක හදන්නේ. මම මෙතනට type කරනවා my tech bag කියලා කමාවක් දුන්නා නම් ඔන්න tag එකක් විතර ඇඩ් වෙනවා. මෙන්න මේ කමා icon එක අනිවාර්යෙන් ඔයා type කරන එකත් එක්ක දෙන්න ඕනේ. එතකොට තමයි tag එකක් විතර ඇඩ් වෙන්නේ. උදාහරණයක් විතර මේ බලන්නකෝ. ඉතින් ඔන්න මම උදාහරණයක් විතර bag කියලා type කරලා ඉවරලා කමාව click කරනවා. දැක්කද ඇඩ් වෙන හැටි? ඉතින් මේ ඔක්කොම දේවල් ටික හරිනම් පහළ තියෙන අප්ලෝඩ් බටන් එක ක්ලික් කරන්න. ඉතින් ඊට පස්සේ සරලවම ඔයාලට බලාගත්ත හැකි වීඩියෝ එක අප්ලෝඩ් වෙනවා. ඉතින් අප්ලෝඩ් වෙන ටයිම් එක මෙතනින් වැටෙනවා 100 කීයක් percentage එකේදී අප්ලෝඩ් වෙලාද කියලා වැටෙනවා. හොඳ කනෙක්ෂන් එකක් තියෙනවා නම් ඉක්මනට දාගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සරලවම ඔයා ෂෝට් වීඩියෝ එකක් අප්ලෝඩ් කරාද long content එකක් අප්ලෝඩ් කරාද YouTube එකට settings ටික හදන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය දේවල් ටික සමහරු තාමත් දන්නේ නැහැ. ඉතින් අපේ Tech Academy එකෙන් ගොඩක් දෙනෙක් අහලා තිබ්බින්දා මං හිතුවා ඒක ගැන වීඩියෝ එකක් කරන්න ඕන කියලා. ඉතින් ඔන්න දැන් ඔයාලා දන්නවා වාගාව තියෙන ස්මාර්ට්ෆෝන් එකෙන් කොහොමද හරියට නිවැරදිව YouTube වීඩියෝ එකක් YouTube එකට අප්ලෝඩ් කරගන්නේ කියලා. ඉතින් අද කරා වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. ඒක තමයි තාමත් අපේ හේෂාන් ටෙක් ඇකඩමි channel එක අලුත් කෙනෙක් නම් අදම නම් අපේ වීඩියෝ එක බලන්නේ අනිවාර්යෙන් channel එක subscribe කරලා ඊට පස්සේ bell icon එකත් all press කරලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ එක ගැන දැක්ක දේවල් කියන්න තියෙන දේවල් සහ ඔයාට තවත් තියෙන YouTube ප්‍රශ්න තියෙනවා නම් අපෙන් අහන්න දේවල් තියෙනවා නම් මගෙන් මොකක් හරි දෙයක් දැනගන්න තියෙනවා නම් අනිවාර්යෙන් පහලින් comment එකක් දාගෙන යන්න. ඔයාට තියෙන ගැටලුව මොකක්ද කියලා. ඉතින් මම නැදත් YouTube ගැන දන්න තවත් කෙනෙක් ඔයාට ඉක්මනට reply එකක් දායි. එහෙනම් අනිවාර්යෙන් ඔයාට තියෙන ගැටලුව පහලින් comment එකක් දාගෙන යන්න. එහෙනම් යවලනේ හිතාමත් ඉක්මනින් තවත් education content එකෙන් හම්බ වෙනකන් අදට ගිහින් එන්නම් හැමෝටම ජය වේවා. Alut magana Isiekako phone ekak software navinakam Ikmanin karana alut madeval Tech tricks ekak Heshan technique Tech hacks gadgets balanna inna Hishan technique Kobat bala ordu inna Balanna karma dila Hishan technique Obetek kamana